අයිබෝන් දරුවනේ මෙවර උසස් පෙළ විභාගයට කඩිනමින් ලකලෑස්ති වෙමින් ඉන්න තව දින කීපයකින් උසස් පෙළ විභාගයට වාඩි වෙන ආදරණීය දුවා දරුවන්ටත් ඒ වගේම ලබන වසරේ විභාගයට වාඩි වෙන 20යි 24 කණ්ඩායමේ දුවා දරුවන්ටත් ප්‍රයෝජනවත් වන ආකාරයට මම කල්පනා කරා රසායන විද්‍යා විෂයට අදාළව අකාබනික රසායන කොටසේ අපි සාකච්ඡා කරන පීගොණුවට අදාළ සංයෝග කීපයක රසායනය පිළිබඳ කෙටි විස්තර කිරීමක් වීඩියෝ කීපයක් හරහා කරන්න. අපේ දුවලා පුතාලාට ප්‍රයෝජනවත් වන ආකාරයට. ඒ නිසා මම මෙහෙමොතේ බලාපොරොත්තු වෙනවා 6 වෙනි පාඩම. ඒ කියන්නේ පුතේ SP හා D ගුණ වල රසායනය කියන පාඩම යටතේ අපි P ගුණයට අදාළව කතා කරනවා 15 වන කාණ්ඩය. 15 වන කාණ්ඩයේ රසායනේ ටිකක් වැඩි වපසරියක අපි සාකච්ඡා කරනවා. ඒ යටතේ අපිට හමු වන එක්තරා මාතෘකාවක් තමයි 15 වන කාණ්ඩයේ පළවන මූලද්‍රව්‍ය වන නයිට්‍රජන් වල හයිඩ්‍රයිඩ් කියන මාතෘකාව. පුතේ නයිට්‍රජන් සාධන හයිඩ්‍රයිඩ් සලකනකොට නයිට්‍රජන්ට පුළුවන් හයිඩ්‍රයිඩ් දෙකක් හදන්න. ඒ තමයි ඍණ 3 ඔක්සිකරණ අවස්ථාවට අදාළ හයිඩ්‍රයිඩයක් නයිට්‍රජන් හදනවා. අපි ඒකට කියන්නේ ඇමෝනියා කියලා. ඒ වගේම ඍණ 2 කියන ඔක්සිකරණ අවස්ථාවට අදාළ හයිඩ්‍රයිඩයකුත් නයිට්‍රජන් හදනවා. අපි ඒකට කියන්නේ හයිඩ්‍රසීන් කියලා. ඒ අනුව අපි මේ හයිඩ්‍රයිඩ් දෙකෙන් ඇතරම් පුතේ අපේ විෂය නිර්දේශයට අදාළව අපි ප්‍රමුඛව සාකච්ඡා කරන්නේ ඇමෝනියා වායුව කියන නයිට්‍රජන් වල ඍණ 3 ඔක්සිකරණ අවස්ථාවට අදාළ හයිඩ්‍රයිඩ් පිළිබඳව. ඒ නිසා මම මේ මොහොතේ බලාපොරොත්තු වෙනවා ඇමෝනියා කියන එහෙම නැත්නම් නයිට්‍රජන් වල ඍණ 3 ඔක්සිකරණ අවස්ථාවට අදාළ හයිඩ්‍රයිඩ් පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් එහි රසායනයට බද්ධව සාකච්ඡා කරන්න. එහෙමනම් පුතේ දුවේ අපි ඇමෝනියා කියන වායුව ගැන කතා කරොත් ඔබ දන්නවා ඇමෝනියා වායුව කියලා කියන්නේ කාමර උෂ්ණත්වයේදී කටුක ගන්ධයක් සහිත වායුමය ප්‍රභේදයක් විදිහට පවතින චතුර් පරමාණුක අණුවක්. ඒ අණුවේ ජ්‍යාමිතිය ගත්තොත් අපි ඒකට කියන්නේ ත්‍රිකෝණාකාර පිරමිඩ කියලා. ඔබට පේනවා මං මේ බෝඩ් එකේ ඇමෝනියා අණුව සටහන් කරලා තියෙනවා. බලන්න පුතේ ඒකේ මේ NH බන්ධන 3ක් තියෙනවා. ඒ NH බන්ධන 3 තල 3ක තමයි තියෙන්නේ. ඒ වගේම පුතේ මේ NH බන්ධන 3ට අදාළ අපි HNH බන්ධන කෝණයක් ගත්තම ආසන්න වශයෙන් අංශක 107කට කිට්ටු අගයක් ගන්නවා. ඒ වගේම ඔබ දන්නවා නයිට්‍රජන් වල සංයුජතා කවචයේ තුල බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් සහ එක එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. ඒ කියන්නේ පුතේ ඇමෝනියා වටා හැඩය සඳහා බලපාන යුගල් 4ක් තියෙනවා. හැඩය සඳහා බලපාන යුගල් යම් පරමාණුවක් වටා 4ක් තියෙනවා නම් ඒ පරමාණුවට අදාළ මුහුම්කරණය sp3 ආකාරයේ මුහුම්කරණයක් වෙන්න ඕනි. මම ඒක සටහන් කරලා තියෙනවා නයිට්‍රජන් වල මුහුම්කරණය sp3 කියලා. ඒ වගේම අපේ දරුවෝ දන්නවා කාමර උෂ්ණත්වයේදී ඇමෝනියා වායුවක් මම සඳහන් කරා කටුක ගන්ධයක් සහිත වායුවක් කියලා ලාක්ෂණික ගන්ධයක් තියෙනවා. ඒ නිසා අපිට මේක පහසුවෙන් ඒ ගන්ධය මගින් අඳුරගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි පුතේ ඇමෝනියා කියන්නේ ඊටාම ප්‍රයෝජනවත් ප්‍රභේදයක්. ඔබ දන්නවා ලෝකයේ විශාල වශයෙන් ඇමෝනියා වායුව නිෂ්පාදනය කරනවා. අපි දන්නවා ඇමෝනියා වායුව නිෂ්පාදනය කරන්න භාවිතා කරන ක්‍රමය අපි කර්මාන්ත රසායනයේ සාකච්ඡා කරන හේබර්-බොෂ් ක්‍රමයේ මගින් තමයි ඇමෝනියා වායුව නිපදවන්නේ. ඒ නිපදවන ඇමෝනියා වලිමුත් වැඩි ප්‍රතිශතයක් පාවිච්චි කරන්න පුතේ පොහොර නිෂ්පාදනය සඳහා. ඒ අතරිමුත් වැඩි හරියක් පාවිච්චි කරන්නේ මොනවාද? යූරියා කියන පොහොර වර්ගයේ නිෂ්පාදනය කිරීම සඳහා. ඒතර ඔබට තේරෙන්න ඕනි
යූරියා භාවිතය කොයිතරම් ප්‍රමාණයක් ලෝකේ සිද්ධ වෙනවද කියලා. එහෙව් යූරියා නවත්තලා තමයි අපි අර පෞගේ කාලේ ලංකාවේ පොඩි ප්‍රශ්නයක් ඇති කරගත්තේ. ඒක ලොකු ප්‍රශ්නයක් වුණා අන්තිමට. ඒක අපි අමතක කරමු. කොහොම නමුත් ඇමෝනියා වායුව ඉතාමත් ප්‍රයෝජනවත් රසායනික සංයෝගයක් පුතේ. එතන මේ ඇමෝනියා වායුව අදාළ රසායනික ගත්තම මෙයාට පුළුවන් ඇමෝනියා වලට අදාළ රසායනයේ යටතේ අවස්ථා කීපයකට අනුව ක්‍රියාත්මක වෙන්න. අවස්ථා කීපයකට අදාළව ක්‍රියාත්මක වෙන්න. මේ අවස්ථා ටික මම මුලින් සඳහන් කරනවා නම් පුතේ ඇමෝනියා වලට පුළුවන් අම්ලයක් ලෙස ක්‍රියා කරන්න. අපි දන්නේ ඇමෝනියා කිව්වම අපිට මතක් වෙන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් භස්මයක්. නමුත් ඇමෝනියා වායුවට හැකියාව තියෙනවා මොනා කරන්නද? අම්ලයක් ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන්කමක් තියෙනවා. අම්ලයක් ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන්කමක් තියෙනවා. අන්න බලන්න. ඒ විතරක් නෙවෙයි. මෙයාට භස්මයක් ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන්කමක් තියෙනවා. භස්මයක් ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම පුතේ ඇමෝනියා වලට පුළුවන් තම ඔක්සිකරණ අංකය නයිට්‍රජන් වල වැඩි කරගනිමින් ඔක්සි හාරකයක් ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මොකක් ලෙසද? ඔක්සි හාරකයක් ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඇමෝනියා වලට පුළුවන්කමක් තියෙනවා ඔක්සි හාරකයක් ලෙස ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒ අනුව ඇමෝනියා වල රසායනික අදාළව මෙන්න මේ අවස්ථා 4 පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඔය අවස්ථා 4 පිළිබඳව සාකච්ඡා කරනවා. ඊට පෙර ඇමෝනියා වායුව නිපදවන්නේ කොහොමද කියන එක අපි කාර්මිකව කතා කරනකොට කියන්නේ හේබර්-බොෂ් ක්‍රමයේ මගින් නිපදවනවා කියලා. හැබැයි පුතේ විද්‍යාගාරයේ අපිට හේබර්-බොෂ් ක්‍රමයෙන් ඇමෝනියා නිපදවන්න බෑ. මොකද හේබර්-බොෂ් ක්‍රමයට අදාළ තත්ත්ව ලබා දීම විද්‍යාගාරයක අසීරුයි. ඒක ලොකු විශාල කාර්යයක්. අපි දන්නවා සාමාන්‍ය සෙල්සියස් 450ක විතර උෂ්ණත්වයක්. වායුගෝල 250ක් 300ක් අතර පීඩනයක්. ඒ වගේ ඊට අදාළ යාන්ත්‍රික ක්‍රමෝපාය ඉතාම සංකීර්ණයි. ඒ නිසා අපි විද්‍යාගාරයේදී ඇමෝනියා සාම්පලයක් නිපදව ගන්නේ කොහොමද කියන එක අපි කතා කරොත් ඇමෝනියා වල ඕනෑම ලවණයක් අපි ගත්තොත් උදාහරණයක් විදිහට ඇමෝනියම් ක්ලෝරයිඩ්, ඇමෝනියම් බ්‍රෝමයිඩ්, ඇමෝනියම් සල්ෆේට්, ඇමෝනියම් ෆොස්ෆේට් ආදී ඕනෑම ඇමෝනියම් ලවණයක් ගත්තම ඒ ලවණයේ ප්‍රතිඵල වෙලා තියෙන්නේ පුතේ දුර්වල භස්මයක සහභාගීත්වය. මොකද ඇමෝනියා කියන්නේ දුර්වලයි. ඒතර ඇමෝනියම් ලවණ කියන්නේ දුර්වල භස්මයක සහභාගීත්වයෙන් හදපු ලවණයක්. අපි දරුවෝ දන්නවා දුර්වල භස්මයක් සම්බන්ධ වෙලා හදපු ලවණයකට අපි ප්‍රබල භස්මයක් එකතු කරොත් මොකද වෙන්නේ? දුර්වලයට යන්ට වෙනවා. එහෙනම් ඇමෝනියම් ලවණයක තියෙන දුර්වල කොටස තමයි ඇමෝනියා. එහෙමනම් අපි ඇමෝනියම් ලවණයකට ප්‍රබල භස්මයක් එකතු කරලා ඇමෝනියා ඉවත් කරගන්න අපිට එතනින් පුළුවන්. එහෙමනම් පුතේ රසායනාගාරයේ ඇමෝනියා වායුව නිපදව ගන්න ඉතා පහසු ක්‍රමයක් තමයි මොකක්ද? අපි ඕනෑම ඇමෝනියම් ලවණයකට ප්‍රබල භස්මයක් එකතු කරගන්න. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එimhe ඇමෝනියම් සල්ෆේට් වගේ එකකට. පුතාලා දන්නවා ඇමෝනියම් සල්ෆේට් වගේ එකකට අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරොත් එහෙම මොකද වෙන්නේ? සෝඩියම් සල්ෆේට් හදලා ඇමෝනියා වායුව ලබලා දෙනවා. ඇමෝනියා වායුව ලබලා දෙනවා. හරි, මෙන්න ඇමෝනියා වායුව ලබලා දෙනවා. ওই විදිහට අපිට මේක ලියන්න පුළුවන්කම තියෙනවා. ඔන්න බලන්න. එහෙමනම් අපිට ඕනෑම ඇමෝනියම් ලවණයකට ප්‍රබල භස්මයක් එකතු කරලා ඇමෝනියා වායුව ලබා ගන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. ඊට අමතරව අපේ දරුවෝ දන්නවා ඉස්ගුණුව යටතේ අපි කතා කරා පුතේ නයිට්‍රයිඩ් කියලා, ලෝහ නයිට්‍රයිඩ් කියලා සංයෝග ටිකක්. උදාහරණයක් විදිහට ලිතියම් නයිට්‍රයිඩ්, මැග්නීසියම් නයිට්‍රයිඩ්, ඊට පස්සේ අපිට කැල්සියම් නයිට්‍රයිඩ්, බේරියම් නයිට්‍රයිඩ් ආදී නයිට්‍රයිඩ් අපිට ගන්න පුළුවන්. පුතේ අන්නේ නයිට්‍රයිඩ් එකට අපි ජලය එකතු කරනකොට අන්න අපිට ඇමෝනියා ලැබෙනවා. අපේ දරුවෝ දන්නවා
මේ බලන්න මම තව උදාහරණයක් ලියන්නම්. මැග්නීසියම් නයිට්‍රයිඩ්. මේ වගේ එකට අපි ජලය එකතු කරොත් එහෙම මොකද වෙන්නේ? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. ඊට අමතරව ඇමෝනියා වායුව අපිට ලබලා දෙනවා. ඇමෝනියා වායුව අපිට ලබලා දෙනවා. අපිට මෙන්න මෙහෙම මේක තුලිත කරලා ලියන්න පුළුවන්කම තියෙනවා. ඔන්න පුතේ ඇමෝනියා දෙන්න. එහෙනම් අපිට රසායනාගාරයේ ඇමෝනියා ලබා ගන්න ක්‍රම කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. මොනවාද දරුවනි? ඕනෑම ඇමෝනියම් ලවණයකට ප්‍රබල භස්මයක් එකතු කරලා අපිට ඇමෝනියා වායුව ගන්න. ඒ වගේම නයිට්‍රයිඩ් එකකට ලෝහ නයිට්‍රයිඩ් එකකට ජලය එකතු කරලා අපිට ඇමෝනියා රසායනාගාරයේ නිපදවා ගන්නට පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? එහෙනම් ඔන්න මං ඇමෝනියා සාම්පලයක් නිපදව ගන්න ක්‍රම කීපයක් කිව්වා. තවත් ක්‍රම තියෙනවා. මම මේ සාරාංශයක් විදියට කතා කරන හින්දා ක්‍රම දෙකක් විතරක් මෙතන සඳහන් කරනු ලැබුවා. හරි පුතේ. ඊට පස්සේ අපි ඇමෝනියා වල රසායනීය සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට අපි මුලින්ම ගියොත් ඇමෝනියා වලට පුළුවන් අම්ලයක් ලෙස ක්‍රියාත්මක වෙන්න. ඇමෝනියා වලට පුළුවන් අම්ලයක් ලෙස ක්‍රියාත්මක වෙන්න එය තහවුරු කරන්න අපි ප්‍රතික්‍රියා කීපයක් සලකලා බලමු. අපේ දරුවෝ දන්නවා මෙන්න මෙහෙම එකක්. පුතේ අපි සෝඩියම් වගේ ලෝහයක් ඇමෝනියා වායුව සමග මිශ්‍ර කරලා රත් කරනවා. ඇමෝනියා වායුව සමග මිශ්‍ර කරලා රත් කරනවා. එතකොට සෝඩමයිඩ් කියන සංයෝගය හදනවා. NH2 කියන සංයෝගය හදනවා. ඊට අමතරව අපිට H2 වායුව ලැබෙනවා. දැන් බලන්න පුතේ මෙන්න මෙතනදී H2 වායුව ලැබෙනවා. අපි මේක තුලිත කරගත්තොත් මෙන්න මේ විදිහට. ඔබ බලන්න මෙතන සෝඩියම් කියලා කියන්නේ ක්‍රියාකාරී ලෝහයක්. ඔබ දන්නවා ක්‍රියාකාරී ලෝහවලට තනුක අම්ලයක් එකතු කරොත් හයිඩ්‍රජන් වායුව නිදහස් වෙනවා. ක්‍රියාකාරී ලෝහ අම්ල සමග හයිඩ්‍රජන් වායුව නිදහස් කරනවා. දැන් ඔබ බලන්න පුතේ මේ ප්‍රතික්‍රියාව දිහා බැලුවොත් සෝඩියම් කියන්නේ ක්‍රියාකාරී ලෝහයක්. එයා මොකද කරන්නේ? ඇමෝනියා වායුව සමග හයිඩ්‍රජන් වායුව නිදහස් කරලා තියෙනවා. අපි ආපහු අතින්ට ගියොත් තනුක අම්ලයකට පුළුවන් ක්‍රියාකාරී ලෝහ සමග හයිඩ්‍රජන් පිට කරන්න. උදාහරණයක් ඊටාම තනුක HCl අම්ලය සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරුවොත් ටිකක් උෂ්ණත්වයේ අඩු තත්ත්වයක් යටතේ මොකද මේ ප්‍රතික්‍රියාව ටිකක් ප්‍රචණ්ඩයි. ඊටාම තනුක අම්ලය සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරොත් පුතේ H2 වායුව නිදහස් වෙනවා ලවණයක් හදනවා සෝඩියම් ක්ලෝරයිඩ්. දැන් මෙතනත් බලන්නකෝ. සෝඩියම් සමග ඇමෝනියා ප්‍රතික්‍රියා කෙරෙව්වම සෝඩමයිඩ් කියන ලවණේ හදලා H2 වායුව දෙනවා. එතකොට සෝඩියම් HCl සමග H2 වායුව දෙනවා. ඇයි HCl අම්ලයක්. දැන් බලන්න මෙතනත් සෝඩියම් ඇමෝනියා සමගත් H2 වායුව දෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් ඇමෝනියා කියන්නේත් අම්ලයක්. එමනම් ඇමෝනියා අම්ලයක් බව සනාථ කිරීමට අපිට මෙන්න මේ ප්‍රතික්‍රියාව ගන්න පුළුවන්කම තියෙනවා. ඇමෝනියා අම්ලයක් බව සනාථ කරන්න මේ ප්‍රතික්‍රියාව අපිට ගන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? right. තව එකක් ගමු. ඔයගොල්ලෝ දන්නවා ලිතියම් වගේ මූලද්‍රව්‍යයක්. අපි ඇමෝනියා සමග මිශ්‍ර කරලා රත් කරොත් එහෙම. ලිතියම් ඇමෝනියා සමග මිශ්‍ර කරලා රත් කරොත් එහෙම. මොකද වෙන්නේ පුතේ? Li3n කියන සංයෝගේ හදලා H2 වායුව නිදහස් කරනවා. මෙන්න මේක සිද්ධ වෙනවා. දැන් බලන්න මොකද්ද වෙන්නේ කියලා අපි මෙතෙන්ට 6ක් දාලා මෙතෙන්ට 2ක් දාගමු. එතකොට මෙතෙන්ට 2ක් එනවා. ඒ මොනාව මෙතෙන්ට අපිට 3ක් දාලා මේක තුලිත කරන්න පුළුවන්. 3ක් දාලා අපිට මේක තුලිත කරන්න පුළුවන්. එතකොට බලන්න පුතේ මේ ප්‍රතික්‍රියාවෙදිත් සිද්ධ වෙලා තියෙන්නේ H2 වායුව ලබලා දෙනවා. H2 වායුව ලබලා දෙනවා. කවුද?
ඇමෝනියා වායුව ලිතියම් කියන ක්‍රියාකාරී ලෝහයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඉතින් ක්‍රියාකාරී ලෝහයක ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා H2 වායුව දෙනවා මෙන්න මේ ප්‍රතික්‍රියාවේදී. එහෙනම් ඊටාම පැහැදිලි අපි දන්නවා ක්‍රියාකාරී ලෝහ සමග ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා වලට පුළුවන් නම් H2 වායුව දෙන්න ඇමෝනියා වායුව අම්ලයක් ලෙස ක්‍රියා කරනවා කියන එක සනාථ කරන්නට පුළුවන්. right. ඊළඟට අපි යනවා පුතේ ඊළඟ අවස්ථාව ඇමෝනියා බස්මයක් ලෙස ක්‍රියා කරන්නේ කොයි වෙලාවකද කියලා. බලන්න අපේ දරුවෝ ඔබ දන්නවා පුතේ බස්මයක් ජලයේ දිය කරනකොට මාධ්‍යයට OH ඍණායන ලබලා දෙනවා. ඉතින් අපි ඇමෝනියා වායුවත් ජලයේ දිය කරමු. මෙන්න බලන්න ඇමෝනියා වායුව ජලයේ දිය කරනකොට අපේ දරුවෝ දන්නවා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. ඒක දුර්වල බස්මයක්. ඒ නිසා ඒක ආංශිකව විඝටනය වෙලා මාධ්‍යයට OH ඍණායන ලබලා දෙනවා. ඔන්න පුතේ OH ඍණ ලබලා දෙනවා. මාධ්‍යයට OH ඍණ ලබලා දෙනවා නම් එයා බස්මයක් විය යුතුයි. එහෙනම් අපිට එකක් කියන්න පුළුවන් ඇමෝනියා ජලයේ දිය කරනකොට මාධ්‍යයට OH ඍණ දෙනවා. එහෙමනම් ඇමෝනියා බස්මයක් කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. මෙන්න එක උදාහරණයක්. තව එකක් ගනිමු. අපේ දරුවෝ දන්නවා ඇමෝනියා වායුව පුතේ NH3 කියන වායුව අපි HCl වායුව සමග ප්‍රතික්‍රියා කරොත් මොකද වෙන්නේ? ඇමෝනියම් ක්ලෝරයිඩ් සුදු පාට දුමාරය හදනවා. ඇමෝනියම් ක්ලෝරයිඩ් සුදු පාට දුමාරය හදනවා. ඒ කියන්නේ ලවණයක් හදනවා. ඒ කියන්නේ ඇමෝනියා වායුව HCl වායුව සමග ප්‍රතික්‍රියා කර ලවණයක් හදනවා. අපි දරුවෝ දන්නවා අම්ල භස්ම ප්‍රතික්‍රියා කරලා තමයි ලවණ හදන්නේ. අම්ල භස්ම ප්‍රතික්‍රියා කරලා තමයි ලවණ හදන්නේ. එහෙනම් දැන් බලන්න ඇමෝනියා HCl කියන අම්ලයක් එක්ක ලවණයක් හදනවා නම් ඇමෝනියා වායුව භස්මයක් විය යුතුයි. අන්න බලන්න ඇමෝනියා භස්මයක් කියලා අපිට සනාථ කරන්න පුළුවන්. අපි තව එකක් ගමු. අපි දරුවෝ දන්නවා මෙන්න මෙහෙම එකක්. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඒ කියන්නේ ඇමෝනියා ජලයේ දිය කරලා හදාගන්න භස්මය HCl එහෙම නැත්නම් අපි සල්ෆියුරික් වගේ එකක් ගමු. ගත්තොත් මොකද වෙන්නේ? ඇමෝනියම් සල්ෆේට් හදනවා. ඇමෝනියම් සල්ෆේට් හදනවා. ඊට අමතරව ජලය හදනවා. ඇමෝනියම් සල්ෆේට් හදනවා. ජලය හදනවා. ඒ කියන්නේ පුතේ ලවණ සහ ජලය හදනවා. දැන් බලන්න ජලීය ඇමෝනියා සල්ෆියුරික් අම්ලයේ සමග ලවණ සහ ජලය හදනවා. ලවණ හදනවා ජලය හදනවා. ලවණ සහ ජලය හදන්නේ අම්ල භස්ම ප්‍රතික්‍රියා කරාම එහෙමනම් මේ ප්‍රතික්‍රියාවත් උදාහරණයක් වෙනවා මොකක් බවටද? ඇමෝනියා භස්මයක් බවට. තව එකක් ගමු. මෙන්න බලන්න අංක 4. අපි දරුවෝ දන්නවා ආන්තරික ලෝහ කැටායන. මම උදාහරණයකට ගන්නවා පුතේ කොප ධන දෙකායන. ආන්තරික ලෝහ කැටායන. කොප ධන දෙකායන. කොප ධන දෙකායන ඇමෝනියා ජලීය ඇමෝනියා එක්ක ප්‍රතික්‍රියා කරාම ඔයගොල්ලෝ දන්නවා මොකක් හදනවද? CuNH3 4යි ධන 2 කියන සංගත සංකීර්ණේ හදනවා. මේක පුතේ තද නිල් පාට ද්‍රාවණයක්. තද නිල් පාට ද්‍රාවණයක්. බලන්න මෙතන කොප ධන දෙකායන ඇමෝනියා අණු සමග බැඳිලා දායක සහ සංයුජ බන්ධන වලින් බැඳෙන්නේ. බැඳිලා හදනවා සංගත සංකීර්ණයක්. මොකක්ද? CuNH3 4යි ධන 2. පුතේ මේ සංගත සංකීර්ණේ අපි ගත්තාම මේ සංකීර්ණයේදී ඇමෝනියා අණු විසින් මෙන්න මේ වගේ කොප ධන 2 අයනයේට ඇමෝනියා අණු විසින් ලබලා දෙනවා ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල්. මෙන්න මේ වගේ ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල් මෙයාට දෙනවා. මේ බලන්න NH3 ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල් මේකට දෙනවා. කාටද දෙන්නේ? Cu ධන 2 කියන කැටායන. එහෙම දීලා තමයි මේක හදන්නේ. ඒක දීලා තමයි හදන්නේ. අපි ඉගෙන ගන්නවා ඒකසර යුගල් දායක කරන අය කියන්නේ පුතේ
ලුයිස් භස්ම. අම්ල භස්ම හඳුන්වන ලුයිස් වාදය කියලා එකක් තියෙනවා. සමතුලිතතාවයේ ආයනික සමතුලිතතාව කොටසේ සමජාතීය ආයනික සමතුලිතතාවට අදාළව අපි සාකච්ඡා කරත් අන්න එතනදී උගන්වනවා ඒකසර යුගල් දායක කරන අය ලුයිස් භස්ම. එහෙනම් දැන් බලන්න මෙතන මොකද්ද වෙන්නේ? කොප ධන දෙක ආයනයේ තියෙන 30 දීකාක්ෂික වලට කවුද ඇමෝනියා අණු වලින් ඒකසර යුගල් ගන්න. එමනම් ඇමෝනියා අණු කියන්නේ ඒකසර යුගල් දායක කරන ප්‍රභේදයක්. එවැනි ප්‍රභේද වලට අපි කියන්නේ ලුයිස් භස්ම. එමනම් මෙතන ඇමෝනියා භස්මයක් බව සනාථ කරන්ට මම ප්‍රතික්‍රියා 4ක් ඔබට කිව්වා. මං හිතනවා අපේ දරුවන්ට ඇමෝනියා භස්මයක් බව මේ උදාහරණ ටිකෙන් පැහැදිලි ඇති කියලා. මම ආපහු මුලට යනවා. ඇමෝනියා අම්ලයක් කියන්න පුළුවන් ක්‍රියාකාරී ලෝහ සමග ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා වලට පුළුවන් H2 වායුව දෙන්න. එහෙනම් ඇමෝනියා අම්ලයක්. ඒ වගේම ඇමෝනියා භස්මයක් කියන්න පුළුවන් උදාහරණ කීපයක් කිව්වා. ජලයේ දිය වෙලා මාධ්‍යයට OH ඍණ දෙනවා. එහෙනම් භාස්මිකයි නේ? අම්ල සමග ප්‍රතික්‍රියා කරලා ලවණ හදනවා. උදාහරණය ඇමෝනියා වායුව HCl වායුව ඇමෝනියම් ක්ලෝරයිඩ් දුමාරය හදනවා. ගන්න පුළුවන් ඇමෝනියා භස්මයක්. තව එකක් ජලීය ඇමෝනියා අම්ල සමග ප්‍රතික්‍රියා කරලා ලවණ හදලා ජලය හැදුවා. ඔබ දන්නවා අම්ල භස්ම ප්‍රතික්‍රියා කරාම තමයි ලවණ සහ ජලය හදන්නේ. එහෙමනම් මෙතන ඇමෝනියා ක්‍රියාත්මක වෙන්නේ භස්මයක් ලෙස. හතරවෙනි මොකද්ද මං කිව්වේ? ආන්තරික ලෝහ කැටායනයක් කොප ධන දෙක අපි උදාහරණයක් ගත්තා. අන්න බලන්න කොප ධන දෙක අයන NH3 සමග ප්‍රතික්‍රියා කරලා CuNH3 4යි ධන දෙක කියන සංකීර්ණ කැටායනේ හදනවා. ඒතර මෙතනදී කොප ධන දෙක අයන ඒකසර යුගල් ගන්නවා. ඇමෝනියා අණු ඒකසර යුගල් ලබලා දෙනවා. උදේ ලුයිස් වාදයේ යටතේ අපි කියනවා ඒකසර යුගල් දෙන අයට කියන්නේ භස්ම, ඒකසර යුගල් ගන්න අයට කියන්නේ අම්ල. එහෙමනම් මෙතන කොප ධන දෙක අයන ලුයිස් අම්ල ලෙසත් ඇමෝනියා අණු ලුයිස් භස්ම ලෙසත් ක්‍රියාත්මක වෙනවා. අන්න එහෙනම් අපි ඇමෝනියා භස්මයක් කියන්ට උදාහරණ කීපයක් සඳහන් කරා. මම යනවා ඊළඟ අවස්ථාවට. ආන පුතේ ඊළඟ අවස්ථාව තමයි අපි කිව්වා ඇමෝනියා ඔක්සි හාරකයක් ලෙස කියලා. ඇමෝනියා ඔක්සි හාරකයක් ලෙස. ඔක්සි හාරක වෙනවා කියන එකේ තේරුම පුතේ එයාට ඔක්සිකරණය වෙන්න පුළුවන් කියන එක. ඔක්සි හාරක වෙනවා කියන එකේ තේරුම ඔක්සිකරණය වෙන්න පුළුවන් කියන එකයි පොතනින් කියන්නේ. අපි බලමු ඇමෝනියාට ඔක්සිකරණය වෙන්න පුළුවන්. මෙන්න උදාහරණ. ඇමෝනියා වායුව අපි ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරනකොට මේක ඉහළ උෂ්ණත්වයකදී වෙන්නේ රත්කරෝතින් N2 වායුව හදලා ජල වාෂ්ප හදනවා. අපිට මේක තුලිත කරන්න පුළුවන් පුතේ. මෙතෙන්ට අපි 4ක් දාලා, මෙතෙන්ට 2ක් දාලා, මෙතෙන්ට අපි 6ක් දැම්මොත් මෙන්න මෙතෙන්ට ඔක්සිජන් 3ක් දාලා අපිට තුලිත කරන්න පුළුවන්. ඔක්සිජන් කීයද පුතේ? 3යි O2 කියලා දාලා අපිට මේක තුලිත කරන්න පුළුවන්. ඔන්න තුලිතයි. දැන් බලන්න මේක දිහා. මෙතන නයිට්‍රජන්ගේ ඔක්සිකරණ අංකේ ඍණ 3, මෙතන නයිට්‍රජන්ගේ ඔක්සිකරණ අංකේ 0. 0 ඍණ 3 වෙනවා කියන්නේ පුතේ ඔක්සිකරණය. එහෙමනම් මෙයා ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ඔක්සි හාරකයක් ලෙස. කවුරු විදියටද? ඔක්සි හාරකයක් ලෙස ක්‍රියාත්මක වෙලා තියෙනවා. පැහැදිලිද? රයිට්. එහෙනම් මේක ඇමෝනියා ඔක්සි හාරක වීමට උදාහරණයක්. මම මෙතන ලියන්නම්. ඔක්සි හාරකයක් වීමට උදාහරණ. පැහැදිලිනේ? රයිට්. තව එකක් ගමු. මේ ප්‍රතික්‍රියාවම පුතේ අපිට පුළුවන් උත්පේරක හමුවේ සිද්ධ කරන්න. ඔය ප්‍රතික්‍රියාවම අපිට පුළුවන් උත්පේරක හමුවේ සිද්ධ කරන්න. අන්න උත්පේරක හමුවේ මේක අපි කරනකොට මොකද වෙන්නේ? උත්පේරක හමුවේ මේක අපි කරොත් එහෙම එතකොට ඔතනදී ලැබෙන්නේ
N2 වායුව නෙවෙයි ඒ වෙනුවට ලැබෙනවා පුතේ NO වායුව. බලන්න. මේ තියෙන NO වායුව තමයි ලැබිලා තියෙන්නේ. NO වායුව තමයි ලැබිලා තියෙන්නේ. මෙතන බලන්න ඇමෝනියා වල නයිට්‍රජන් ඍණ 3යි මෙතන නයිට්‍රජන් ධන 2යි ඍණ 3 ධන 2 වෙනවා කියන්නේ ඔක්සිකරණය. එහෙමනම් ඔක්සිහාරකයක් ලෙස ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඔන්න උදාහරණ දෙකයි. උදාහරණ දෙකයි. තව තියෙනවා. තව අපිට ගන්න පුළුවන්. අපේ දරුවෝ දන්නවා කොපර් ඔක්සයිඩ් වගේ එකක් අපි ගත්තොත් මම 1 2 3 කියලා දාන්නම්. මේක 1 මේක 2. මේ ක්‍රියාව වෙන්න නම් උත්පේරක ඕනි. ඔය ප්ලැටිනම් එතනින් ගියාම කොපර් පැහැදිලි. ඒ වගේ ඒවා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ සිල්වර් උනත් පාවිච්චි කරන්න පුළුවන් මෙතන. උත්පේරක විදියට. පැහැදිලිද? right. ප්ලැටිනම් රෝඩියම් උත්පේරකේ තමයි ඔකට ඔස්වල් ක්‍රමයෙන් නයිට්‍රික් නිපදවනකොට ගන්නෙ. අපි මේකට කොපර් ප්ලැටිනම් වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. right. මෙන්න පුතේ තුන්වෙනි එක බලන්න. අපිට පුළුවන් ඇමෝනියා වායුව කොපර් ඔක්සයිඩ් වගේ එකක් එක්ක රත් කරන්න. එතන මොකද වෙන්නේ? කොපර් හැදෙනවා, N2 හැදෙනවා, ජල වාෂ්ප නැත්නම් ජලය හැදෙනවා. මේක අපි තුලිත කරොත් එහෙම මෙතෙන්ට 3ක් දාලා මෙතෙන්ට 3ක් දාලා මෙතෙන්ට 2ක් දාලා මෙතෙන්ට 3ක් දාලා තුලිත කරන්න පුළුවන්. මේක බිඳුවයි මෙතන ඍණ 3යි ඍණ 3 බිඳුව වෙනවා කියන්නේ ඔක්සිකරණය. එහෙනම් මෙයා ක්‍රියාත්මක වෙන්නේ ඔක්සිහාරකයක් ලෙස. අන්න බලන්න. තව එකක් ගමු. ඔයගොල්ලෝ දන්නවා පුතේ ඔය ඇමෝනියා වායුව කොපර් ඔක්සයිඩ් එක මේ විදිහට මොන හදනවද? නයිට්‍රජන් හදනවා. ඒ වගේම කොපර් ඔක්සයිඩ් එක නයිට්‍රජන් හදනවා. මෙතන මේක කළු පාටයි. මෙතෙන්ටපත් වුණාම මේක දුඹුරු පාට වෙනවා. ඔන්න ඔය විදිහට වර්ණ විපර්යාසයකුත් බලා ගන්න පුළුවන්. අපි මෙන්න මේ වගේ නලයක් තුල මෙන්න මෙහෙම නලයක් තුල අපි මේ පැත්තෙන් ඇමෝනියා වායුව යවමින් මේ පැත්තෙන් ඇමෝනියා වායුව යවමින් මෙන්න මෙතන කොපර් ඔක්සයිඩ් තියලා මෙතනින් රත් කරා නම් මේ පැත්තෙන් අපිට එළියට එනවා පුතේ N2 වායුව එළියට එනවා. මේක කළු පැහැති එක අපිට දකින්න ලැබෙනවා දුඹුරු පැහැයට හැරෙනවා. මෙහෙන් අපි ඇමෝනියා යවනවා. මේ පැත්තට. ඇමෝනියා ඇතුළු කරනවා මේ. ඇමෝනියා යවනවා. මේ පැත්තෙන් එළියට එනවා අපිට N2 වායුව. මෙන්න මෙතන තියෙන කොපර් ඔක්සයිඩ් එක මොනවා බවටද? කොපර් බවට පත් වෙනවා. එතකොට කළු පැහැය දුඹුරු පැහැයට හැරෙනවා. ඔය ප්‍රැක්ටිකල් එකෙන් ඕක බලන්න පුළුවන්. පැහැදිලි? එහෙමනම් පුතේ ඔන්න මම ඔබට අවස්ථා කීපයක් සඳහන් කරනු ලැබුවා. මොකක්ද? මේ කවුද? ඇමෝනියා ඔක්සි මොකක්ද? හාරකයක් ලෙස ක්‍රියා කිරීමට අදාළව. ඊට පස්සේ අපි බලමු ඊළඟ අවස්ථාව මොකද්ද පුතේ? ඇමෝනියා කොහොමද ඔක්සිකාරකයක් ලෙස ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඇමෝනියා කොහොමද ඔක්සිකාරකයක් ලෙස ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපි දරුවෝ දන්නවා ඇමෝනියා වලදී නයිට්‍රජන් ඉන්නේ අවම ඔක්සිකරණ අවස්ථාවේ. ඇමෝනියා වල නයිට්‍රජන් ඉන්නේ අඩුම ඔක්සිකරණ අවස්ථාවේ. අපි දන්නවා අඩුම ඔක්සිකරණ අවස්ථාවේ ඉන්න කෙනෙකුට තවත් ඔක්සිකරණ අංකය අඩු කරගන්න බෑ. ඒ නිසා අපිට බැලුවම හිතෙනවා අනේ ඇමෝනියා වල නයිට්‍රජන් ඉන්නේ අඩුම එකේ නම් කොහොමද යා තවත් අඩු කරගන්නේ? එයාට ආයි අඩු කරගන්න බෑ. එහෙම හිතෙනවා. එහෙම අඩු කරගන්න බැරි නම් එයාට පුතේ ඔක්සිකාරක ලෙස ක්‍රියා කළ නොහැක කියන හැඟීම අපිට එනවා. නමුත් අපි ඒක සියුම්ම දකින්න ඕන. මේ බලන්න ඇමෝනියා වලදී නයිට්‍රජන් වල ඔක්සිකරණ අංකේ ඍණ 3යි හයිඩ්‍රජන් වල ඔක්සිකරණ අංකේ ධන 1යි. ඉතින් බලන්න මේ නයිට්‍රජන් වලදී එයා ඉන්නේ අවම එකේ. හැබැයි හයිඩ්‍රජන් වල එයා ඉන්නේ පුතේ
උපරිමයකේ ඉන්නේ. එහෙනම් මේ නයිට්‍රජන් පරමාණුවට තවදුරටත් ඔක්සිහරණය වෙන්න බැරි වුණාට නයිට්‍රජන් පරමාණුවට තවදුරටත් ඔක්සිහරණය වෙන්න බැරි වුණාට උපරිම ඔක්සිකරණ අංකයේ ඉන්න NH3 ඇතුලේ ඉන්න හයිඩ්‍රජන් වලට ඔක්සිහරණය වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒතර ඇමෝනියා ඔක්සිහාරකයක් ලෙස ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනකොට නයිට්‍රජන් පරමාණුවම ඔක්සිහරණය වෙන්න ඕනේ කියලා නීතියක් නෑ. ඒ දෙකක් නෑ. නයිට්‍රජන් පරමාණුව හෝ හයිඩ්‍රජන් පරමාණුව හෝ ඒක ඇතුලේ ඉන්න කවුරු හරි කමන්නේ ඔක්සිහරණය වෙනවා නම් එයා ඔක්සිකාරකයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. එහෙනම් අපි මේ වෙනකොටම දන්නවා මීට කලින් අපි තහවුරු කරගත්තා ඇමෝනියා වලට ඔක්සිකාරක ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මේ බලන්න පුතේ උදාහරණ. ඔක්සිකාරක ලෙස. ඔක්සිකාරක ලෙස. මෙන්න උදාහරණ. සෝඩියම් ඇමෝනියා එක්ක මොනවාද හදන්නේ? NaNH2 හදලා H2 වායුව දෙනවා. H2 වායුව දෙනවා. අපි දරුවෝ දන්නවා මෙතන හයිඩ්‍රජන් ඉන්නේ ධන එකේ. මෙන්න මෙතන හයිඩ්‍රජන් ඉන්නේ බිඳුවේ. ධන එක බිඳුව වෙනවා කියන්නේ පුතේ ඔක්සිහරණය. ඔක්සිහරණය. එහෙනම් H පරමාණු ඔක්සිහරණය වෙලා ඇමෝනියා වලට පුළුවන් මොකක් හැටියටද ඔක්සිකාරකයක් ලෙස ක්‍රියාත්මක වෙන්න. පැහැදිලිද? එහෙනම් ඇමෝනියා වල නයිට්‍රජන් පරමාණුව ඇසුරෙන් ඇමෝනියා වල නයිට්‍රජන් පරමාණුව යොදාගෙන එයාට ඔක්සිකාරක වෙන්න බැරි වුණාට එයාට හයිඩ්‍රජන් පරමාණු යොදාගෙන ඔක්සිහාරක ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා අපි මතක තියාගන්න ඕනි ඇමෝනියා වලට ඔක්සිකාරක ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන් නයිට්‍රජන් පරමාණු ඇසුරෙන් නෙවෙයි ඇමෝනියා අණුවේ තියෙන H පරමාණු ඔක්සිහරණය කරනවා. එවනම් අපේ ආදරණීය දරුවනේ ඇමෝනියා වල රසායනික ප්‍රධාන අවධි 4යි. ඒ තමයි ඇමෝනියා වලට අම්ලයක් ලෙසත්, ඇමෝනියා වලට බස්මයක් ලෙසත්, ඇමෝනියා වලට ඔක්සිකාරකයක් ලෙසත්, ඇමෝනියා වලට ඔක්සිහාරකයක් ලෙසත් ක්‍රියාත්මක විය හැකියි. මෙන්න පුතේ රසායනයේ අවස්ථා 4 අපි එක තහවුරු කරා. ඒ විතරක් නෙවෙයි අපි තේරුම් ගන්න ඕනේ ඇමෝනියා අම්ලයක් වන විට ඇමෝනියා අම්ලයක් ලෙස ක්‍රියාත්මක වන ප්‍රතික්‍රියාවම සාක්ෂියක් වෙනවා එයා ඔක්සිකාරකයක් ලෙස ක්‍රියාත්මක වෙනවා කියන එකට. එහෙනම් අපිට ඕකට අර අපි දන්නවා 31 සිට 40 දක්වා තියෙන වර්ගයේ ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. කොහොමද පුතේ? මෙන්න මෙහෙම දෙනවා. මේ ප්‍රතික්‍රියාව දීලා ඉහත ප්‍රතික්‍රියාවේදී ඇමෝනියා ක්‍රියා කරන්නේ කියලා ඔබෙන් අහනවා. කොහොමද? ඒ ප්‍රකාශය අම්ලයක් ලෙස B ප්‍රකාශය මොකද්ද? බස්මයක් ලෙස කොහොම දෙනවා? බස්මයක් ලෙස. C ප්‍රකාශය හරි C ප්‍රකාශය ඔක්සිහාරකයක් ලෙස. D ප්‍රකාශය ඔක්සිකාරකයක් ලෙස. ඔන්න ඔහොම දෙනවා. දැන් මම මේ බහුවර්ණ ප්‍රශ්නයක් කිව්වා. මේ ප්‍රතික්‍රියාව දීලා මේක දීලා ඔබට කියනවා ඉහත ප්‍රතික්‍රියාවේදී ඇමෝනියා ක්‍රියාත්මක වන්නේ පහත කුමන අවස්ථාවලට අනුකූලවද කියලා ඔබෙන් අහලා ඔබට මෙහෙම ප්‍රශ්නයක් දෙනවා. දැන් බලන්න පුතේ මොකක්ද උත්තර? මේ බලන්න සෝඩියම් එක්ක ඇමෝනියා හයිඩ්‍රජන් දෙනවා කියන්නේ ක්‍රියාකාරී ලෝහ සමග ප්‍රතික්‍රියා කරලා H2 වායුව දෙනවා. ක්‍රියාකාරී ලෝහ සමග H2 වායුව දෙනවා නම් ඇමෝනියා ක්‍රියාත්මක වෙන්නේ අම්ලයක් ලෙස තමයි. පළවෙනි ඒ ප්‍රකාශය නිවැරදි. ඒ ප්‍රකාශය නිවැරදි. right. දැන් එහෙනම් ඒ තියෙන උත්තර AB BC CD AD වෙනත් ඕනම එකක් කියලානේ කියන්නේ. නේද? එහෙනම් දැන් මේවා නම් උත්තර ටික AB 2 BC 3 CD 4 AD 5 වෙනත්. කොහොමනේ කියන්නේ? වෙනත්. කොහොම කියන්නේ?
ඒතර අපි දන්නවා ඒ ප්‍රකාශය නිවැරදි. එහෙනම් පළවෙනි උත්තරේ හරියන්න ඕනි. මේක වෙන්න බෑ. මේක වෙන්නත් බෑ. පළවෙනි උත්තරේ හරියන්න පුළුවන්, හතරවෙනි එක හරියන්න පුළුවන්, පස්වෙනි එක හරියන්න පුළුවන්. B හා C කිසිසේත්ම වෙන්න බෑ. ඒවත් පොඩ්ඩක් පාවිච්චි කරන්න. බහුවර්ණ වලට ඉරි ගහනකොට. මම ඒක මෙතෙන්ට කියන්න ඕනේ. නමුත් මම අර ඉරි ගහනකොට පාවිච්චි කරන උපක්‍රම. පැහැදිලි නේද? මේ ප්‍රකාශය හරිනම් පුතේ 1 4 5 කියන උත්තර විතරයි වෙන්න පුළුවන්. 2 හා 3 වෙන්න බෑ. ඒවා වැරදි පැහැදිලිව. පැහැදිලි නේද? ඒවා පැහැදිලිවම වැරදි. ඒ ප්‍රකාශය නිවැරදි නම්. දැන් ඔන්න එහෙනම් 2යි 3යි උත්තරවලට කීයටවත් ඉරි ගහන්න එපා. මේ ප්‍රශ්නේදී. මේ ප්‍රශ්නේ. ඊට පස්සේ අපි දන්නවා බස්මයක් ලෙස ක්‍රියාත්මක වෙනවලු නෑ. මේකෙදි ඇමෝනියා බස්ම ලෙස ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා මේ ප්‍රකාශය වැරදි. ඊළඟ එක බලන්න. ඇමෝනියා ඔක්සිහාරකයක් ලෙස ක්‍රියාත්මක වෙනවා නම් ඇමෝනියා වල ඔක්සිකරණ අංකේ වැඩි වෙන්න ඕනි. නයිට්‍රජන්ගේ හරි හයිඩ්‍රජන්ගේ හරි. මේ බලන්න නයිට්‍රජන්ගේ වැඩි වෙන්නෙත් නෑ, වෙනස් වෙන්නේ නෑ. හයිඩ්‍රජන්ගේ අඩු වෙනවා. ඒතර එයා ඔක්සිහාරක ලෙස ක්‍රියාත්මක වෙන්නේ C එකත් වැරදි. බලන්න පුතේ පස්වෙනි උත්තර D ප්‍රකාශය. ඔක්සිකාරකයක් ලෙස අපි දන්නවා මෙතනදී ඇමෝනියා වල H පරමාණු වල ඔක්සිකරණ අංකය ධන 1යි. එයා මේ ප්‍රතික්‍රියාවේදී බිඳුවට ඔක්සිහරණය වෙනවා. එහෙමනම් ඇමෝනියා ඔක්සිකාරකයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. අන්න බලන්න පුතේ A හා D ප්‍රකාශ නිවැරදි. ඒ නිසා මේ ප්‍රශ්නෙට උත්තරේ 4 වෙනි එක අපිට නිවැරදි උත්තරේ විදිහට තෝරගන්න පුළුවන්. ඔන්න එක බහුවර්ණ.